හෙල්ත් අප්ඩේට් වීඩියෝ එකක් ඔෆිස් එකේ ඉන්නේ බට් සමහර විට රැට කරගන්න බැරි වෙයි කියලා හිතනවා. ඒක නිසා තමයි මම දැම්මම කරන්නේ. අද සඳුදා දවස් දෙකක් තිස්සේ මං හිතන්නේ මම හරියට අප්ඩේට් එකක් දුන්නේ නැහැ. මොකද උනේ කියලා කටින් මං අන්තිමට වීඩියෝ එකක් දැම්මා අර ඇලර්ජි රියැක්ෂන් එකක් කියලා රෑෂ් එකක් දාලා මගේ ඇඟේ. සෝ ඒක සඳුදා හෝ අඟහරුවාදා තමයි පටන් ගත්තේ ගිය සතියේ. මං එක ගණන් ගත්තේ නැහැ වැඩියේ. නමුත් සිකුරාදා වෙද්දි පොඩ්ඩක් එක වැඩි වුණා. සෙනසුරාදා වෙද්දි හොඳටම වැඩි වුණා. මං සෙනසුරාදා තමයි මං හිතන්නේ වීඩියෝ එක දැම්මේ. මගේ මේ අතේ මෙහෙ අත් දෙකේම මෙහෙ මූණේ ඔයගලන්ට වීඩියෝ එක පෙන්නද්දි මං අත් දෙක විතරයි පෙන්නුවේ. ඒ වෙලේ මගේ මූණේ ඔක්කොම තිබ්බා. දවල් වෙද්දි හුඟක් වැඩි වුණා. මේ මෙහෙ ඔක්කොම පළු දාලා තිබ්බා. මගේ පපුවේ, මගේ බඩේ දෙපැත්තේ, මගේ පිටේ, මගේ බෙල්ලේ සහ මගේ කලවේ පුකේ ඔක්කොම සම්පූර්ණයෙන් පළු දාලා තිබ්බා. නිකන් හරියට අර න්‍යෂ්ටික මේ අවියකට අහු වෙලා බේරිච්ච මිනිස්සෙක් වගේ තමයි මං හිටියේ. ඉතින් හුඟක් සිටුේෂන් එක අවුල් වුණා. මට අන්කම්ෆර්ටබල්නස් එක තිබ්බා. හුඟක් කා ගන්න බෑ. ඔයගලන්ට කියන්න ඉතින් මම කෑම රුචිය මට කීයක නම් කිව්වේ නෑනේ. මට මගේ අපටයිට් එක නැති වෙලා තිබ්බා. මං ගිය සතිය අන්තිම දවස් කිහිපය තුල කෑවේ බිත්තර 4ක් විතරයි. මුළු දවසටම කෑවේ බිත්තර 4කුයි මේ කෝපියයි විතරයි. වෙන මුකුත්ම නැහැ. ගේන බත් එක පවා මම මිසික් කරනවා රැට. ඉතින් එහෙම කෑම අරුචිය පවා හුඟක් එමේ දැන්ට ලාවට පොඩ්ඩක් පොඩි අන්කම්ෆර්ටබල්නස් ෆීලිං එකක් තියෙනවා. කොහොම හරි සෙනසුරාදා මම මියාමික්ස් එකට ගියා. මොකද නම් කෑම අරුචියත් එක්කම හුඟක් කාලා හිටියේ නැති නිසා දවස් කීපයක්ම හොඳටම අමාරුයි. මං හිතුවා මියාමික්ස් එකට ගිහිල්ලා පොඩ්ඩක් මොන හරි කන්න බලමු කියලා තීරණය කරා. මොකද සාමාන්‍ය සෙනසුරාදාට ඒගොල්ලන්ගේ ස්පෙෂල් ලන්ච් එකක් තියෙනවා. ලම් ප්‍රයිස් එකකුයි කහපත් එකකුයි. ඉතින් ඉස්සර නිතරම වගේ ඇවෙනවා මේ කකුල කපන්න කලින් හැම සෙන්සරාදාම වගේ යනවා. කොහොම හරි ගියාට මොකද ඇතුළේ ගියාට පස්සේ මට කිසිම අප්ඩේට් එකක් තිබ්බේ නැහැ. මාළු පාය එකක් ගෙන්න ගත්තා. මාළු පාය එක බයිට් දෙකක් ගත්තා. ඒක පැත්තකට දැම්මා. ෆිෂ් රෝල් එකක් ගෙනාවා. ඒකත් බයිට් දෙක තුනක් ගත්තා. ඒකත් පැත්තකට දැම්මා. ඊට පස්සේ එග් රෝල් එකක් ගෙනාවා. ඒකත් එකක් දෙකක් හපලා ඒකත් පැත්තකට දාලා කල්පනා කර ඉඳලා ඊට පස්සේ පොඩ්ඩක් ආපහු කවුන්ටර් එකට ගිහිල්ලා බලලා මාළු මොන හරි කමු කියලා බලලා ගිහිල්ලා පස්සේ මස් දැක්කා. මස් තෙල් දාලා තිබ්බ හරක් මස්. පස්සේ ඒකෙන් චුටි පෝෂන් එකක් ගත්තා ලුණු නැතුව දෙන්න කියලා කිව්වා. පොඩි පෝෂන් එකක් ගත්තා ලුණු නැතුව. අරන් ඒක චුට්ටක් කෑවා. ඒක සම්පූර්ණයෙන්ම කාගත්තා කොහොම හරි. ඒක සම්පූර්ණයෙන් කාගත්තා. මේ එච්චරම තමයි කෑවේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අමාරු ඔෆිස් එකේ ඉන්න ටැක්සිය තමයි මියාමික්ස් උතාවේ. බස් එකෙන් අමාරුයි. ඊට පස්සේ ටැක්සියක් අරගෙන ආපහු ගෙදරත් ගියා. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ඇලවුණා. මං හිතන්නේ 4ට විතර ඇති ඇලවෙද්දි 4:00 විතර ඇති ඇලවෙද්දි ඊට පස්සේ නැගිට්ටේ 7:00 වගේ තමයි නැගිට්ටේ මම. එච්චර අමාරුයි මට නිින්ද ගියා. ඊට පස්සේ ගියා දොස්තරට පෙන්නුවා. ඊට පස්සේ එයාගෙන් රෙෆරල් එකක් අරගෙන ගිහිල්ලා ඩර්මටොලොජි කෙනෙක්ට පෙන්නුවා. ඩොක්ටර් අරවින්ද් බාබු කියලා. හරි හොඳ දොස්තර කෙනෙක්. ටැමිල් ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් අරවින්ද් බාබු කියලා. එයාට පෙන්නපුවා මම එයා කිව්වා මේක හුඟක් සිවියලි මේක ඇටැක් කරලා තියෙනවා. එයා බලද්දි ගන්න දෙයක් නැහැ. මම නාලා කරලා තමයි ගියේ. මම නැගිටලා හොඳට නාලා කරලා ෆුල් හොඳට අතුල්ලලා මගේ අර තියෙන සබන් එකත් ඇන්ටිබැක්ටීරියල් සෝප් එකක් මම ගන්නෙ. මොකද ජර්ගන්ස් වල. ඉතින් ඊට පස්සේ දොස්තර බලලා කිව්වා මේක හුඟක් සිවියර් ඇටැක් එකක්. මොකද උනේ මම දන්නෙත් නැහැ. out of order එක මොකුත් කරෙත් නැහැ. මොකද කියලා දන්නේ නැහැ. හා කියලා බලලා දොස්තර බොන්න බෙහෙතක් දුන්නා. ඊට පස්සේ ඇඟට ගාන්න ලෝෂන් එකක් දුන්නා සහ ඊට පස්සේ දොස්තර කිව්වා ඔයාගේ මේ සිවියර් ඇටැක් එකක් තියෙන්නේ. මේක බෙහෙත් වලින් එකපාරට අඩු කරගන්න බෑ. ඒක නිසා මම ඔයාලට ඉන්ජෙක්ෂන් එකක් දෙන්නම්. හැබැයි මේ ඉන්ජෙක්ෂන් එක පොඩ්ඩක් රිදෙයි සහ ඉන්ජෙක්ෂන් එක ගත්ත වෙලේ ඉඳලා පැය 24කට හෝ වැඩිපුර පොඩ්ඩක් ඔයාට ඩ්‍රව්සිනස් ගතියක් එයි, පොඩ්ඩක් නිින්දයයි පොඩ්ඩක් වැඩිපුර එහෙම වෙයි. එහෙම කියලා කිව්වා මට. හා කමක් නැහැ කියලා ඒකත් දැම්මා. ඔක්කොම ඉන්ෂුරන්ස් දැම්මා. ඔක්කොම රිජෙක්ට් වුණා. ඊට පස්සේ සෙනසුරාදාට මම ඉන්ජෙක්ෂන් එක ගත්තා. පට්ට විදිහට රිදුණා. පොකට ගහන්න ඉන්ජෙක්ෂන් එක පොකට ගැහුවා. මාර අමාරුයි. ඊට පස්සේ බෙහෙත් මොකුත් ගත්තේ නැහැ. මොකද මම චූටි වැඩක හිටියේ වෙලේ මම ඒ වැඩේට දිව්වා වේලස්සෙන්. ඊට පස්සේ බෙහෙත් මොකුත් ගන්න නැතුව ගෙදර ගියා. ඉක්මනට ගෙදර ආවා. පොඩ්ඩක් අර මෙහෙම වැනෙන ගතියක් තිබ්බා. පාන්දර 2:00 විතරේදී නිින්ද ගියා.
නිින්ද යද්දි පොඩ්ඩක් අර මේ මූණ එහෙම පළු ටික අඩු වෙලා තිබ්බා. මේ ටිකත් අඩු වෙලා තිබ්බා. නමුත් පිටේ එහෙම තිබ්බා. ඊට පස්සේ කොහමද නිදාගත්තා. නිදාගත්තා මට හොඳට නිින්ද ගියා අර ඉන්ජෙක්ෂන් එකත් එක්ක. කෑවෙත් නැහැ. නිදාගත්තා ඉරිදා උදේ නැගිට්ටා. ඉරිදා උදේ නැගිටලා බලද්දි ආපහු පිටේ හොඳටම ඇවිල්ලා ආපහු කකුල් වල කියන්නේ මේ කලවේ හොඳටම ඇවිල්ලා තිබ්බා. හොඳටම ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ආපහු ඉරිදා නාලා ඉරිදා හවස ගියා. නාලාවට පස්සේ පොඩ්ඩක් අඩු වුණා ඒක. දොස්තර බලද්දි ආපහු ඒ ડોක්ටර්වම බැලුවා ගිහිල්ලා ડોක්ටර්වම බැලුවා. ડોක්ටර්ව බෙහෙත් ගත්තලු මොකද බෙහෙත් ගන්න බැරුව ගියා. ඉන්ජෙක්ෂන් එක විතරයි. කමක් නැහැ කියලා දොස්තර බලලා ආපහු චෙක් කරා. දොස්තර බලලා කිව්වා ඊයට තිබ්බට වඩා අද 60%ක්ම විතර අඩු වෙලා තියෙන්නේ. නමුත් තාම තියෙනවා. ඔයාලා බෙහෙත් ගන්නම වෙයි. නමුත් අදත් අපි ඉන්ජෙක්ෂන් එකකට යමුද කියලා මම කිව්වා කමක් නැහැ යන්. ඔතන ඉන්ජෙක්ෂන් එක නින්ද යනවා කියලා. ඊට පස්සේ ඉරිදා රෑ ඉන්ජෙක්ෂන් එක ගත්තා ආපහු බෙහෙත් ගත්තා. තුවාලෙට බෙහෙත් දාගත්තා. ගෙදර ආවා ඇවිල්ලා ඉරිදා මට ඉන්නේ සාමාන්‍ය හොඳ කෑමක් නේ. බලෙන් කෑවා කොහමද? බලෙන් කෑවා. කාලා එහෙමම මම කාලිවර වෙද්දි 10 මාරට විතර ඇති කාලිවර වෙද්දි ඊට පස්සේ මට මතකයි ලාවට මම ඇඳට යනවා. ඉරිදත් මම දවසම කරේ නිදාගත්ත එක. ඉරිදත් උදේ නැගිට්ටා බැලුවා දැක්කා කෑවා ආපහු නිදාගත්තා ආපහු දවසම නිදි ඉරිදත් කොහොමද නේ බෙහෙතත් එක්ක. ඊට පස්සේ ඉරිදා රෑ බෙහෙත අරගෙන ඇවිල්ලා ආපහු කරේ කාලා බලෙන් කෑවා. කාලා කොහමද නිදාගත්ත වේලස්නේ 11 ගානක් වෙද්දි මම නිදි. පාන්දර 5:00 නැගිටිද්දි මුලින්ම ඊට පස්සේ ආපහු පොඩ්ඩක් ඇඳේ පෙරලි හිටියා. 4ට මම නැගිටින්නේ වැඩට යන්න. 4 නැගිට්ටා. නැගිටලා විනාඩි 5ක් කල්පනා කරා යනවද නැද්ද කියලා. ඊට පස්සේ නොයා ඉන්න තරම් අමාරුවක් නැහැ වැඩට කියලා වැඩට ආවා. යද්දි තමයි දැක්කේ ඊයේ රැහැගත්ත තේ එකවත් බීලා නැහැ. ඊයේ රැහැගත්ත තේ එක මම උතේ විසික් කරා. ඒ අර කාපු ගමන් ඇඳට වැටිච්ච කෙනෙක් කරේ. ඊට පස්සේ දැන් ඔෆිස් ආවා. ඔෆිස් ආව පොඩ්ඩක් දැන් පිට පොඩ්ඩක් අහනවා. මේ හැරි ඔයගලන් දැක්කනේ මිලික් කරත් පොඩ්ඩක් මෙහෙ ලාවට කහනවා. පොඩ්ඩක් අහනවා. අතේ පළු ටික නැහැ පිටේ තියෙනවා තාම. ඉතින් ආයෙ බෙහෙත් බොන්න තියෙන්නේ රැට. ඊයේ රැත් බිව්වා. ආයෙ අද රැට බොන්න තියෙනවා. අද රැටත් මං ගිහලා දොස්තරව හම්බ වෙනවා. එයා පොඩ්ඩක් චෙක් කරලා බලයි. දැන් කොහොමද තත්ත්වය කියලා. එහෙම ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියලා කිව්වොත් අදත් ඉන්ජෙක්ෂන් එක ගන්නවා. දවස් දෙකක් ඉන්ජෙක්ෂන් එක ගත්තා. දිරම් 50 ඉන්ජෙක්ෂන් එක. ලොකු ගාණක් නැහැ. බෙහෙත් එකත් ලාභයි. බෙහෙත් එකත් දිරම් 9යි ආවේ. ටැබ්ලට් එක ලෝෂන් එක මම ගත්තේ නැහැ. මොකද නම් ඒ ලෝෂන් එක ගත්තට රැක් නමට ගන්න බෑ. හේතුව තියෙන තැන් වලට මගේ අත දාන්න බෑ. තියෙන පිටේ සහ මෙහෙනේ. ඉතින් මගේ තැන් වල අත යන්නේ නැති නිසා මම ගත්තේ නැහැ. පිට කොහමවත් මෙහෙම අල්ලන්නත් බෑනේ. සමහර තැන් අපි මෙහෙමනේ අල්ලන්නේ. ඉතින් මෙහෙම ලෝෂන් ගහන්න බෑනේ. ඉතින් කවුරුත් නැහැ නේ ලෝෂන් එක ගන්න. ඉතින් මම ලෝෂන් එක ගත්තේ නැහැ. තේරුමක් නැති නිසා. ඕක තමයි දැන් අප්ඩේට් එක. රෑෂ් එක සම්බන්ධව. ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නවා. අද උදේ බස් එකේ එද්දි හෝල්ට් එකත් මිස් වුණා. හෝල්ට් එක මිස් කරලා ඉස්සර හෝල්ට් එකෙන් බහැලා පිටිපස්සට ඇවිදගෙන අපගේ මොකද උනේ? මේ කකුල අවුල් ගියා. බලන්න පෙන්නන්න. උදේ පාන්දර කකුල අවුල් ගියා. මේ පේනවනේ. පේනවනේ ඔක්කොම ඩිස්චාර්ජ් වෙලා. මේ සම්පූර්ණයෙන්ම ලීක් වුණා. උදේ පාන්දරම ලීක් වුණා. මොනවා කරන්නද? මේ මෙහෙම වෙනකන් ලීක් කළා. පේනවද මේ ඩිස්චාර්ජ් නැස් එක? මොකද නම් කිලෝමීටර් එකක දාපුවා විදගෙන ආවා. පිටිපස්සට. මේ පාරේ බස් නිතරම යන්නේ නැහැ. පැය භාගයක විනාඩි 40ක් වගේ තියෙන. ඉතින් ඊට කලින් මම ඇදගෙන යනවා කියලා මම විනාඩි 15ක්වත් ගියා නැහැ. මට විනාඩි 10ක් 12ක් ගියා මම ඇවිදගෙන ආවා ඉක්මනට. කිලෝමීටර් අඩු දුරක් තමයි තිබ්බේ. කිලෝමීටර් තිබ්බේ නැහැ. ඉතින් දැන් ඔෆිස් එකේ ඉන්නවා. චිටි බයිස්කට් දෙකක් කෑවා. දැන් කෝපි එක බොනවා. ඊට පස්සේ අපි වලට එක කරගන්න බලන පොඩි මාන්නම් ගතියක් තියෙනවා. නිතිමත ගතියක් තියෙනවා. හරියයි කියලා මම හිතනවා. විටමින් C එකත් ගෙන මම විටමින් C එකත් බොන්න ඕනේ. තාට විටමින් C එක බීලා ඉවර වෙලා දවල් වෙද්දි ෂුගර් චෙක් කරන එකත් මම ගෙනාවා. මොකද ඒකත් මම උදේ චෙක් කරේ නැහැ. මේ එකත් මම බලන්න. එහෙනම් ඔක තමයි පහුගිය දවස් දෙකේ අප්ඩේට් එකකට කියලා දෙන්න තියෙන්නේ. තාම තියෙනවා රෑෂ් එක කහනකොට මාර අන්කම්ෆර්ටබල්. මම හිතනවා හරියයි කියලා. මොකද කියලා දන්නේ නැහැ. කාපු බීපු දෙයක් වෙන්න බෑ. මොකද නම් කිසිම දෙයක් out of ordinary මං කෑ බිව්වේ නැහැ. මොකද කියලා හිතා ගන්න බෑ. නමුත් ඕක තමයි දැනට තත්ත්වය.
බ්ලඩ් ටෙස්ට් එකක් කරන්නයි කියලා කිව්වා. මම ඒකට අද බ්ලඩ් එක දීලා එනවා. ඒකත් ඉන්ෂුරන්ස් කවර් නැහැ. ඉතින් පොඩ්ඩක් ගාණ වැඩි වෙයි ඒක. ඒකට මම අද බ්ලඩ් එක දීලා එනවා. අපි බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලමු. එන රිපෝට්ස් වලින් එන රිපෝට්ස් බලලා දොස්තර කියයි මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ආයේ පස්සේ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. දැනට පමණයි සෙස්ස පස්සට මං ගියා. ටටා බයි බයි අන්‍යෝ.